සිදුවීමක් තමයි මේ අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධව සිදුවීම. මෙහි විමර්ශන කටයුතු සිදු කෙරෙන්නේ නිට්ටඹුව පොලිස් ස්ථානයේ සහ ළමහා කාන්තා කාර්යාංශය මගින්. ඒ ගැන මේක අධිකරණ කටයුත්තක් හින්දා යම් පැහැදිලි කිරීමක් පමණක් මම සිද්ධ කරන්නම්. මෙහිදී මෙම සිදුවීමට අදාළව වයස අවුරුදු 14ක පමණ 14 මාස 3ක දැරියක් නිවසෙන් ගිහිල්ලා තියෙනවා කියලා එම දැරිය නිට්ටඹුව ප්‍රදේශයේ ඉන්න බවට ඇගේ මව විසින් නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීම හරහා නිට්ටඹුව පොලිස් ස්ථානයේ විසින් විමර්ශනයක් ආරම්භ කරා. ඒ කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් විදිහට එම දැරිය සොයා ගැනීමට හැකි වුණා. එම දැරියගේ ප්‍රකාශ සහ වැඩිදුර විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීට ඉදිරිපත් කිරීමේ පරීක්ෂණ හරහා කිරීමෙන් පස්සේ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් එම කාන්තාව එම දැරිය රඳවාගෙන හිටපු බෝඩිම් කාමරයක රඳවාගෙන හිටපු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතරතුර දැරිය තවදුරටත් සිදු කරන ලද ප්‍රකාශයකින් තමයි අනාවරණය වෙන්නේ. තව පුද්ගලයන් දෙදෙනෙක් අතින් මෙම දැරිය දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා. එලෙස දූෂණයට ලක් වී තිබීම සම්බන්ධයෙන් එතනදී අනාවරණය වෙනවා දඹුල්ල ප්‍රදේශයේ එක තරුණයෙක් අතින් අවස්ථා කිහිපයකදී. ඊට අමතරව අනුරාධපුර අටමස්ථානාධිපති හිමි අතින් අවස්ථා කිහිපයකදී දූෂණය වූ බව එහිදී ප්‍රකාශ කිරීමක් කෙරෙනවා. ඉන්පස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්නේ මෙහිදී පොලිස්පතිතුමා විසින් මෙම විමර්ශන දෙකත් නිට්ටඹුව පොලිස් ස්ථානයේ මගින්ම සිදු කිරීම සඳහා නියෝග ලබා දෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය 125 වගන්තිය ප්‍රකාරව ඒ අනුව නිට්ටඹුව පොලිස් ස්ථානයේ මගින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කරනවා. මෙහිදී අනුරාධපුර ප්‍රදේශයට ගොස් ඒ අදාළ අපරාධ ස්ථාන නිරීක්ෂණය කිරීම ඊට අමතරව ඒ අපරාධ ස්ථාන නිරීක්ෂණය කිරීමට අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සම්බන්ධ කර ගැනීම ප්‍රකාශ ඊට අදාළව 15 දිනකගේ පමණ ප්‍රකාශ සටහන් කිරීම ඊට අමතරව විශේෂයෙන් දුරකථන වාර්තා බැංකු වාර්තා මේ සියලු දේවල් සම්බන්ධව විමර්ශන කටයුතු දිගින් දිගටම සිද්ධ කරනවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට මේකද විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ සමාජ මාධ්‍ය හෝ වෙන කාගේවත් බලපෑමකින් නෙමෙයි අපි මේ විමර්ශන ආරම්භ කරේ. මේ පොලිසියට වාර්තා වෙලා තියෙන පැමිණිල්ලට අදාළව පොලිසියට අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පැවිදලා තියෙන බලතර ප්‍රකාරව තමයි මේ විමර්ශන සම්පූර්ණයෙන් ආරම්භ කරේ. අපි විමර්ශන සැලැස්මකට අනුව විමර්ශන සිදු කරගෙන ගියේ. ඒ විමර්ශන සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේත් විමර්ශන සිදු කිරීමේ ප්‍රතිඵලයක් විදියට අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. මෙහිදී මේ විමර්ශන සිදු කරපු විමර්ශන සම්බන්ධව අපි ගොනුවකින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපේ විමර්ශන සම්බන්ධව උපදෙස් සහ සහාය ලබා ගැනීමට කටයුතු කරා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසිනුත් මෙහිදී අපිට මේ විමර්ශන සම්බන්ධව උපදෙස් ලබා දීලා ඒ අනුවත් අපි කටයුතු කරලා ඒ අදාළ විමර්ශන කටයුතු සිදු කරලා තියෙනවා. මෙහිදී B 224යි 24න් 2026 යටතේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා මේ සියලු සාක්ෂි මේ සියලු දේවල් වල සාක්ෂි සම්පින්ඩන සියල්ලම ගරු අධිකරණයට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහිදී ස්වාමීන් ඒ අදාළ අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ගරු අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිද්ධ කරනවා. එතනින් පස්සේ ඊට අමතරව විශේෂයෙන්ම මේ දඹුල්ල ප්‍රදේශයේ සිදුවීම සම්බන්ධයෙන්ුත් අපි විමර්ශන ආරම්භ කරනවා. එහිදී විමර්ශක නිලධාරීන් විසින් ඒ දඹුල්ල ප්‍රදේශයේ ඒ ස්ථාන නිරීක්ෂණය කිරීම ඒ සියල්ලත් එක්ක ඒ සැකකරුත් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. වයස අවුරුදු 25ක පුද්ගලයෙක් ඒ පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ වෙද්දී එම පුද්ගලයාත් අප මත සිටින්නේ ඉදිරි නඩු දිනේ 2026 8යි 3 වෙනි දින.
මෙහිදී විශේෂයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ අපි මුල ඉඳන්ම මෙම අපරාධයේ සම්බන්ධව විමර්ශන කටයුතු නිසි සැලැස්මකට අනුව සිදු කරේ සියලු සාක්ෂි සියලු දේවල් නිසි ආකාරයෙන් සිදු කරලා ඒ සියලු කරුණු ඉදිරිපත් කරලා තියෙනවා ගරු අධිකරණයට. ඊට අමතරව මෙහිදී විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ ළමාරක්ෂක අධිකාරිය විසින් ගරු අධිකරණයට කරුණු අධිකරණයේ මෙම නඩුව 22 වන දින කැඳවීමේදී කරුණු ඉදිරිපත් කරලා එම විමර්ශන කටයුතු ළමාරක්ෂක අධිකාරියට පවරන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා. එහිදී පොලිස් නිලධාරීන් සිදු කරන ලද විමර්ශන සම්බන්ධව සියලු කරුණු සලකා බැලීමෙන් පස්සේ අපි මොම් විනිවිදභාවයෙන් සාර්ථක විමර්ශනයක් සිදු කරලා තිබ්බා. ඒ සියලු කරුණු සලකලා ගරු අධිකරණයේ විසින් මෙම විමර්ශන තවදුරටත් නිට්ටඹුව පොලිස් ස්ථානයේ යටතේ සිදු කිරීමට නියෝග ලබා දුන්නා. ඒ නියෝග අනුව තමයි අපි තවදුරටත් ඒ ආකාරයෙන් ඒ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කරගෙන යනවා. ඒක තමයි විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන් පහුගිය දවස්වල මේක කිසිම ආකාරයකින් සමාජ මාධ්‍යවල බලපෑමට විතරයි මේක කරේ. එහෙම නැත්නම් වෙන ආයතනවල බලපෑමට කරේ කියලා ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. අපි නිසි විමර්ශනයකට අනුව මෙම කටයුතු සිදු කරා. මේදී ළමාරක්ෂක අධිකාරිය අපෙන් විටින් විට අපේ විමර්ශන වලින් ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් විමසීම් කරා මිසක් කොයි අවස්ථාවකවත් ළමාරක්ෂක අධිකාරිය මේ විමර්ශන වලට සම්බන්ධ වීමක් සිදු වුණේ නැහැ. මේ විමර්ශන සම්පූර්ණයෙන්ම නිට්ටඹුව පොලිස් ස්ථානයේ විසින් ඒ පොලිස් ස්ථානයේ ළමහා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් තමයි සිදු කිරීම කරේ. ඒ අනුව 22 වන දින නඩුව කැඳවූ අවස්ථාවේ ඒ අදාළ විත්තියේ ඉදිරිපත් කරන ලද කරුණු සහ අධිකරණයේ පැමිණිල්ල ඉදිරිපත් කර කරුණු සියල්ලම සලකා බලලා අදාළ අටම ස්ථානාධිපති ස්වාමින් වහන්සේට අප ලබා දීම අධිකරණය විසින් සිදු කරලා තිබ්බා. ඒක තමයි විශේෂයෙන්ම මේ කරුණු සම්බන්ධයෙන් කිව යුතුයි. බොහොම ස්තුතියි. දැන් මාධ්‍යවේදී ඔබට අවස්ථාව තිබෙනවා ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. මම හිතන්නේ මම ඔබතුමාගෙන්ම තමයි මම හිතන්නේ ප්‍රශ්නේ විමසන්න ඕනේ මේ අටමස්ථාන සිදුවීම සම්බන්ධයෙන්. මූලිකව මම මේක සම්පූර්ණ මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මම හිතන්නේ ළමාරක්ෂක අධිකාරියත් රජයේ ආයතනයක් කියන පදනමෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. මොකද රජයේම තමයි අධිකරණයට කරුණු දක්වද්දී මේ මම කියන කරුණ කිව්වේ අප්‍රේල් 10 වෙනිදා CI වසුන්දරා කියන නිලධාරිනිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. අප්‍රේල් 24 වෙනිදා තමයි හාමුදුරුවෝම ප්‍රකාශයක් ලියාගන්න යන්නේ. ඒතර අප්‍රේල් 24 දිනතිව ඇතරම ළමාරක්ෂක අධිකාරියේ කරුණු දක්වද්දී කිව්වා ඔවුන් දුරකථනයෙන් විමසුවායි කියලා වසුන්දරා කියන නිලධාරිනියකින් හෝ නිට්ටඹුව පොලිසිය මුලින්ම ඇයි මේ පිළිබඳ කටයුතු නොකරන්න කියලා. එතකොට පිළිතුරු විදිහට ලැබුණායයි කීවේ මේක තමන්ගේ බල ප්‍රදේශේ නොවන නිසා ඉහළට යවුවා කියලා. ඒ අනුව තමයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැද මහත්තයාට ලියුමක් ලියලා තිබුණා අප්‍රේල් 24 මට මතක විදිහට. ඒ ලියුම ඇත්තටම පැහැදිලි උපදෙස් මාලාවක් ලබා දීලා තිබුණා. එහි තිබුණා අත්අඩංගුවට ගැනීමක් කරන්න හාමුදුරුවෝ කරුණු තිබෙනවා නම් ඊළඟට DNA පරීක්ෂණ පිළිබඳ යට ඇඳුම ගොඩ ගැනීම සහ චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව. එතකොට මූලිකව ඔවුන් කියන චෝදනාව තමයි පොලිසිය නොකලාය කියන්නේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගත හැකි සංඥා වරදක් තිබියදී පැහැදිලි පිළිගත හැකි ප්‍රකාශයක් තිබියදී ගත්තේ නැහැ කියන එක. 24 වෙනිදා ප්‍රකාශයක් පමණයි ලිව්වේ. මොකද එදිනෙන් පසු දින තමයි එම ස්ථානයේ වැඩ කරන වෙනත් නිලධාරීන්ගේ පොලිස් නිලධාරීන්ගේ ඇතුළු ප්‍රකාශ ලියලා තියෙන්නේ. ඒතර හාමුදුරුවන්ගේ ප්‍රකාශයක් ලියලා අත්අඩංගුවට නොගැනීම මත අනෙක් අයගේ ප්‍රකාශ වලට බලපෑවද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් මම මේ පොදුවේ අහන්නේ ළමාරක්ෂක අධිකාරිය ඊටාම නිශ්චිත චෝදනාවක් කියන අප්‍රේල් 10 ලිව්වේ. දවස් 12කට පස්සේ ඔවුන් 14 විතර පස්සේ ඔවුන් ලියුම ලියලා 17කට පස්සේ තමයි කරුණු වාර්තා කරන්නේ. ඔවුන් කියන්නේ ඒ කරුණු වාර්තා කිරීමත් අසම්පූර්ණයි. හාමුදුරන්ට අදාළව ඉදිරිපත් කළ යුතු චෝදනා විශේෂයෙන්ම පුද්ගල වෙළඳාම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කළේ නැහැ කියලා. ඉතින් එතෙන් පටන් තව චෝදනා ගොඩක් තියෙනවා. නමුත් ඔය මම මූලිකව කියන මූලික චෝදනාව. ඔබතුමා කියන පළවෙනි කාරණේ දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ විහාරාධිපති හිමියන්. දැන් ප්‍රමාදය ගැනනේ ඔබතුමා අහන්නේ. සභාවෙන් අත්අඩංගුවට ගත්තේ පොලිසියෙන් නෙමෙයි. පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ ළමාරක්ෂක අධිකාරියට අධිකරණ ඉදිරියට ගිහිල්ලා මොෂන් එකක් දාලා පොලිසිය දිගින් දිගටම කරුණු තියෙද්දි අත්අඩංගුවට ගැනීම
කරන්නේ නැහැ කියන එක බලලා පොලිසිය දක්වපු කරුණු ඊට කලින් විමර්ශන වෙලා අනාවරණය වෙච්ච ඒවා මත තමයි නියෝග කළේ අත්අඩංගුවට ගන්න කියලා නේද? නෑ. ඔය ඔබතුමා කරුණු වැරදියට වටහාගෙන තියෙන්නේ. එහෙම කිසිම දෙයක් උනේ නෑ. අපිමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ, අපිමයි කරුණු වාර්තා කරේ, අපිමයි ඒ විහාරාධිපති හිමියන් සැකකරුවෙක් බවට පත් කරලා බී වාර්තාව ඉදිරිපත් කරේ. ඊට අමතරව මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ විමර්ශනයක් සිදු කරලා තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. මොකද හේතුව යම්කිසි පුද්ගලයෙකුට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරලා નિયમિત සාක්ෂි ප්‍රමාණවත් සාක්ෂි සහිතව තියෙද්දි තමයි අපි අත්අඩංගුවට ගැනීම කරේ. මොකද ඒක පැහැදිලිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා. විමර්ශනයක් කරලා. මොකද හේතුව මෙතනදී අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට පැමිණිල්ල ලද සැනින් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අත්අඩංගුවට ගැනීම කරන්න කියලා ඒක නෙමෙයි විය යුත්තේ. අපි නිසි සාක්ෂි සහිතව තමයි අත්අඩංගුවට ගැනීම කරේ. සියලු සාක්ෂි සටහන් කරලා තමයි අපි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. කරලා තමයි අධිකරණයේ සියලුම කටයුතු සම්බන්ධව ඒ සාක්ෂි සම්බින්දන සියල්ලම අධිකරණයේ තියෙනවා. ඒ අනුව තමයි අපි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. ඒකේ අනවශ්‍ය ප්‍රමාදයක් කියලා කාට හරි කියනවා නම් අපි පැමිණිලා ආපුත් සැනින් අත්අඩංගුවට ගන්න ඕනේ කියලා ඒක සම්පූර්ණ වැරදි. අපි විමර්ශනය කරේ නිට්ටඹුව පොලිස් ස්ථානයේ විමර්ශනයේදී අනාවරණය වෙච්ච කරුණු අනුව සහ වෙනත් දුරකථන සාක්ෂි බැංකු සාක්ෂි මේ සියල්ලම එක පදනම් කරගෙන තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒත් එක්කම දැන් මේකෙදි දැන් අපිට පැහැදිලිවම පේනවා මේ සමාජය තුළ ලොකු කතිකාවතක් ඇති වුණේ මේ පරීක්ෂණ ඔබතුමා සඳහන් කරපු ආකාරයට සිද්ධ වුණත් මේ පරීක්ෂණ සිද්ධ වුණේ බොහොම දියාරු මට්ටමින් කියන එක අපි මේ සමාජය තුල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට සමාජය තුල කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාත් සමග මේ චෝදනාවට ලක් වෙලා තියෙන සැකකරුත් අතර තිබෙන ඥාති සම්බන්ධතාවය කියලත් සමාජය තුල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්බන්ධව මොකද්ද තියෙන ඔබතුමාලට පොලිසිය පැත්තෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ? මෙතනදී පැහැදිලිවම මේ විමර්ශන කටයුතු කරපු විමර්ශන නිලධාරීන්ට කිසිම ආකාරයකින් ওই කියන විදිහේ බලපෑමක් හෝ කිසිම දෙයක් තිබ්බේ නැහැ. අපි ඒකේ විමර්ශන නිලධාරීන් තමයි සියලු කටයුතු තීරණය කරේ. විමර්ශන නිලධාරීන් තමයි මේ කරුණු වාර්තා කරේ. විමර්ශන නිලධාරීන් තමයි මේ ආකාරයෙන් ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම මේ සියල්ල සිද්ධ කරේ. ඒතර විමර්ශනයේට ඔය ඔබතුමා කියපු කාරණයක් සම්බන්ධයෙන් මම දැනුවත්භාවයකුත් නැහැ. එහෙම සම්බන්ධයක් තියනවද කියන එකක් සම්බන්ධෙනුත් එහෙම නැද්ද කියන එක ගැන දැනුවත්භාවයකුත් නැහැ. නමුත් මම ප්‍රකාශ කරනවා විමර්ශන නිලධාරීන් එක්ක කටයුතු කරපු හින්දා කටයුතු කිරීම නිසා එවැනි ආකාරයෙන් කිසිම බලපෑමක් තිබෙන්නේ නැහැ. අනිත් එක අපි විමර්ශනයේ හරියාකාරව 100%ක් හරියාකාරව පුළුවන් අපේ උපරිමෙන් අපි කළ හැකි පොලිස් නිලධාරියෙකුට කළ හැකි හොඳම ආකාරයෙන් විමර්ශන සිදු කිරීම සිද්ධ කරා කියලා. ඒ කියන්නේ ඒ කියන ආකාරයේ ඥාති සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔබතුමා දැනුවත් නැහැ. එහෙමයි. ඔබතුමාගෙන් දැන් ඔබතුමාගේ ප්‍රකාශය තුළ කිව්වා එකක් ඇවිත් තමයි මැයි 8 වෙනිදා තමයි වරෙන්තුව ලබා ගත්තේ. ඒතර අධිකරණයේ විවෘත අධිකරණයේදී වරෙන්තුව ලබා ගත්තේ ළමා ආරක්ෂක අධිකාරිය තමයි. ඒක ෆැක්ට් එකක්. එතකොට ඔබතුමා කියන්නේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියන්නේ ඇත්තටම හාමුදුරුවෝ එයින් පස්සේ අනුරාධපුරේ ඉඳන් කොළඹ ඇවිල්ලා නවලෝක හෝටලේ හෝ රෝහල දෙකෙන් එකට ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වුණාට පස්සේ තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මම ඒක එකක් දෙක මාව අත්අඩංගුවට ගත්ත විරෝධතාවක් අතරතුර 2023 අද 26 වෙනකන් ගිහිල්ලා තාම මට චෝදනාවක් නැහැ පොලිසිය. තාම විමර්ශන යනවා කියලා තාම මං යනවා වරින් වර මහේස්ත්‍රාත් අධිකරණයට. ඉතින් මේවැනි විරෝධතාවලදී සහ විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගත්ත බොහෝ පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අර හාමුදුරුවෝ විතර මාසයක් තිස්සේ අත්අඩංගුවට නොගන්න තරම් විශේෂයෙන් එතුමාට තියෙන මේක භයානක චෝදනාවක්. ඔබතුමා කියවට වරෙන්තුවක් ලබාගෙන කියලා වරෙන්තුවක් ලබා ගැනීමක් එතන සිද්ධ වුණේ නැහැ. පොලිසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ ස්වාමින් වහන්සේ සැකකරුවෙක් බවට නම් කිරීම සිද්ධ කරා. ඊට එදිනම සවස එම ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරා. එච්චරයි. සමහර අවස්ථා තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිතුමනි පොලිසියේ ක්‍රියාකලාපයේ එක් අයට එක් වගේ. දැන් පහුගිය කාලයේදී මාවනැල්ල ප්‍රදේශයේ තරුණයෙක්ව අත්අඩංගුවට ගන්නවා දෙහිවල පොලිසියේ OIC මහත්තයා අනුරාධ හේරත් මහත්තයා. දැන් ඒ නඩු ඒ කේස් එකේදී ඒක කතා කරලා අවසානයේදී වෙන්නේ OIC මහත්තයා බොරු චෝදනා දාලා උසාවියේදී ඔහුට සමාව ගන්න සිද්ධ වෙනවා. ඒකෙන් සිද්ධ වුණේ අර තරුණයාගේ ජීවිතයේ අනාගතය නන්නත්තර වුණා. දැන් මේ සිද්ධියේදී
පොලිසියට චෝදනා එල්ල වෙනවා හරියට පොලිසිය මේකේ විමර්ශන කරේ නැහැ කියලා. ඇයි එක් අයට එක් වගේ මේ විමර්ශන කරන්නේ? ඉතින් ඒ ප්‍රශ්නෙට මට ඔය ආකාරයෙන් උත්තර දෙන්න බෑ. ඔබතුමාගේ එක ප්‍රශ්නයක් ඒ ගැන සිදුවීම මම දන්නේ නැහැ. මම මේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලිව මගේ ස්ථාවරත්වය සහ මේ කරපු විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව තමයි මම ඉදිරිපත් කළේ. කාලිංග මහත්මයා මේ ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබතුමා කිව්වා අර අම්මගෙන් පැමිණිල්ලක් ආවා ළමයා අතුරුදන් කියලා ඊට පස්සේ තමයි විමර්ශන කරලා මේ දරුවව අත්අඩංගුව මේ දරුවව හොයාගත්තේ කියලා. එතකොට දරුවගේ පළවෙනි ප්‍රකාශයේම ඉතින් ජේමෝ කිව්වට පස්සේ ඔබතුමාලා දෙවෙනි ප්‍රකාශය ගන්න ළමයාගෙන්. එතකොට මේ දෙවෙනි සිදුවීම කියන්නේ පළවෙනි එක සහ දෙක සිදුවීම හාමුදුරන්ගේ සහ දඹුල්ලේ සිදුවීම ළමයාගේ ප්‍රකාශයෙන් අනාවරණ වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පොලිස්පතිවරයාට ලිව්වේ කවද්ද? පොලිස්පතිතුමා කවද්ද නිට්ටඹුව පොලිසියට මේ විමර්ශන කරන්න කියලා නියෝග කළේ? ඒ ගැන විශේෂයෙන් ලිඛිතව ලියපු දවස ගැන සඳහනක් නැහැ. මගේ ළඟ නැහැ දැන්. නමුත් මේකෙදි කියන්න ඕනේ මේකේ සමහර සියුම් කාරණා තියෙනවා. ඒවා මාධ්‍ය හරහා දැනුවත් කිරීමට වැඩිය මේක අධිකරණ ක්‍රියාමාර්ගයක් කරහා යන එක හොඳයි. මේකේ පොදුවේ සිදුවීමේ හරහා මේ මාධ්‍යයේ කතා කරන විශේෂයෙන් සමාජ මාධ්‍යයේ කතා කරන දේ සම්බන්ධයෙන් තමයි මම මේකේ පිළිතුර සැපෙවි. ඉදිරි කටයුතු අධිකරණයේ තියෙන විශේෂයෙන් දරුවා කියපු දේවල්, දෙමාපියෝ කියපු දේවල් සම්බන්ධව අධිකරණ කාර්යයක් හින්දා ඒක ගැන අපි කතා නොකරමු. ඊළඟ ප්‍රශ්න තමයි දැන් මේකට පොලිසිය අවස්ථා දෙකකදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළා නීතිඥ නියෝජනයක් දෙන්න කියලා. විශේෂයෙන් පොලිස්පතිතුමාගේ අත්සනීම ලියුමක් යවලා තියෙනවා නීතිපති නියෝජනයක් දෙන්න කියලා. ළමා ආරක්ෂක අධිකාරිය වෙනම ලියුමක් යවලා තියෙනවා නීතිපතිගෙන් මේ නියෝජනයක් දෙන්න කියලා. මොකද මේක ලොකු කතාබහට ලක් වෙච්ච සිද්ධියක්. මේක ටිකක් ධනය සහ බලය තියෙන තැනක වෙච්ච සිද්ධියක්. ඉතින් නීතිපති නියෝජනය නොලැබීම ගැන ඔබතුමා මේ විමර්ශන බාරව ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔබතුමා ඇයි එහෙම නීති නියෝජනය ලැබුණ නැත්තේ? ඔබතුමාලා කතා කරලා හරි එදා උදේ හරි කිව්වේ නැද්ද දෙන්න කියලා? ඒක නීතිපතිතුමා විසින් නීතිපති නියෝජනයක් දෙනවද නැද්ද තීරණය කරන්නේ එතුමා. ඒ හින්දා ඒ ගැන මට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. නියෝජ්‍ය පොලිස්පතිතුමා දැන් මේ විමර්ශනවලදී මූලික විමර්ශනවලදී අනාවරණය වුණා මේ දැරිය මුදලට ලබා ගැනීමක් මේ සැකකාර භික්ෂුව විසින් සිදු කළා කියලා. නමුත් පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරද්දී මේ චෝදනාව ඇතුළත් නොකර මේ කටයුතු කළේ. ඒකත් මම නැවත කීවා වගේ මේක බොහොම විශේෂයෙන්ම සංවේදී සහ අනිත් එක අධිකරණ කටයුත්තකින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ හින්දා මේ ගැන අපි සාකච්ඡා කිරීම මම හිතන්නේ හොඳ නෑ. හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අවස්ථා ගණනාවකදී අපි මෙයාට අවස්ථාව දෙමුද මේ සැහැර වෙලා මේ ප්‍රශ්නේ අහන්න. අපි ඊට පස්සේ යන්න. මේ අවස්ථා ගණනාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අත්අඩංගුවට ගැනීම වලදී චෝදනාව කියනවා මේ චෝදනාවක් තමයි ආව අත්අඩංගුවට ගන්න කියලා. අනුරාධපුරයේම අර වෛද්‍යවරියක අපයෝජන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්ත වෙලාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මේ චෝදනාව තමයි යට උසාවියට දාන්නේ කියලා. ඇයි මේ සිද්ධියේදී විතරක් එතකොට චෝදනාව පැහැදිලි. චෝදනාව තමයි වයස අවුරුදු 16ට අඩු දැරියක් දූෂණය කිරීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. ඒක තමයි චෝදනාව. එතකොට මුදලට විකිණීම වගේව නැහැ. නෑ මුදලට විකිණීමක් ගැන කතාවක් නෙවෙයිනේ තියෙන්නේ. පළවෙනි දේ ස්ත්‍රී දූෂණය. දූෂණය කියන එක වයස අවුරුදු 16ට අඩු කෙනෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාවලියක යෙදෙනවා නම් ඒක ස්ත්‍රී දූෂණයක්. එතකොට ස්ත්‍රී දූෂණය යටතේ තමයි චෝදනාව. ඒකයි වෙනම ආපහු කඩන්න බෑ. ඒක තමයි චෝදනාව. හරි. ඒ චෝදනාව විතරද දැනට කරපු විමර්ශන වලින් අනාවරණ වෙලා තියෙන මේ ස්වාමීන් වහන්සේ ඒක ගැන දැන් ප්‍රධාන චෝදනාව ඒක ඉතිරි ඒවා විමර්ශනය කරමින් යනවා. නමුත් මවගේ පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා සල්ලි ගත්ත බවට. ඒක විමර්ශනවලදී මම ඒක තමයි කිව්වේ. දැන් මේක අධිකරණ කටයුත්තක්නේ. එතකොට අපි මේක අභ්‍යන්තරයේ තියෙන දේවල් සාකච්ඡා කිරීම අධිකරණ කටයුත්තකට කරන හානියක්. ඒ හින්දා අපි ඒක ගැන සාකච්ඡා නොකරමු. අප්‍රේල් 24 වෙනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය DNA පරීක්ෂණයක්, විදේශ ගමන් තහනමක්, වීඩියෝ සාක්ෂි ඇතුළු අත්‍යවශ්‍ය ඉල්ලීම් 5ක් ලිඛිතව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරා. හැබැයි අප්‍රේල් 27 සහ මැයි 4 කියන දවස්වල පොලිසිය උසාවියට කරුණු වාර්තා කරද්දී ප්‍රධාන සැකකරුගේ නම පවා සඳහන් කරන්නේ නැතුව NCP එකේ ඉල්ලීම එළියට දානවා. ඒක සම්බන්ධයෙන් අදහස් කොයි වගේද? දැන් මෙහෙමයි. මේකේ විමර්ශන කටයුතු අපි සිද්ධ කරගෙන යන්නේ. විමර්ශන කටයුතු සිද්ධ කරගෙන යද්දී ඒ අවශ්‍ය අවස්ථාවේදී තමයි විමර්ශන කටයුතු වලින් කරුණු අනාවරණය වීම, මේක ඇතුලේ ටෙලිෆෝන් ඩීටේල් වෙන්න පුළුවන්, බැංක් ඩීටේල් වෙන්න පුළුවන්, මේ කියන කාරණා වල එකතුවක් එක්ක තමයි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි බී වාර්තා යන්නේ. ඉතින් පළවෙනි බී වාර්තාවේ තියෙන දේ නෙමෙයි විමර්ශන කටයුතු තව දුරටත් ඉදිරියට කරගෙන යද්දී දෙවෙනි බී වාර්තාවේ තියෙන. ඒක නෙමෙයි තුන්වෙනි බී වාර්තාවේ තියෙන. ඒතර මේ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම හරහා තමයි ඒ කටයුතු වෙන්නේ. ඉතින් ළමා ආරක්ෂක අධිකාරිය කරුණු ඉදිරිපත් ළමා ආරක්ෂක අධිකාරිය ලිපි ඉදිරිපත් කරලා
යම් කිසි දැනුම් දීමක් කරලා තිබෙති. ඒවත් අපි මේකෙදි අපේ විමර්ශනවලදී යොදාගත්තා එච්චරයි. මේ කෝල් ගැන කියපු හින්දා මම ඔබතුමාගෙන් අහන්නේ සැකකාර ස්වාමින් වහන්සේගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගත්තද? සැකකාර ජංගම දුරකථන ඒ ගන්න ඕනෑව අපි විමර්ශනවලදී අත්‍යවශ්‍ය ආකාරයෙන් අරන් තියෙනවා. සහ ඒකේ විශේෂයෙන්ම අපිට ජංගම දුරකථන වලට වැඩිය අපිට ගන්න ඕනේ ඒකේ කෝල් ඩීටේල් හා ඒකේ තියෙන කාරණා. ඉතින් ඒවා සියල්ල අපි කරලා තියෙනවා. ඉතින් විමර්ශනවලදී කළ යුතු කාරණා අපි කරලා තියෙනවා. එතකොට DNA වාර්තා ඒ වගේම වීඩියෝ සාක්ෂි එහෙම අරගෙනද තියෙන්නේ? මොකද නීතිපතියකට යවලා තියෙනවා විමර්ශන අවසන් කියලා. නෑ විමර්ශන අවසන් කියන්නේ විමර්ශනවල අපි ගත යුතු ප්‍රකාශ අපි ගත යුතු සාක්ෂි ඒ දේවල් වල යම් ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. එතකොට නමුත් දැන් මේකේ රස පරීක්ෂක වාර්තා නැවත එන්න ඕනේ. එතකොට ඒ වගේම ඒක තමයි විශේෂයෙන්ම තිබෙ රස පරීක්ෂක වාර්තාව අපිට එන්න ඕනේ. ඒකට යම් කාලයක් ගත වෙයි. ඔව් නියෝජ්‍යපතිතුමා දැන් මම උසාවියේ හිටියා. උසාවියේ පැහැදිලිව කිව්වේ යම් ප්‍රමාණයක් අවසන් වෙලා කියලා නෙමෙයි. විමර්ශන අවසන් බව විශේෂයෙන්ම විමර්ශන අපි දැන් මෙතනදී සාක්ෂිමය වශයෙන් ගන්න තියෙන දේවල්. එතකොට අපරාධ ස්ථාන පරීක්ෂණ ඒ සියලු දේවල් අවසන් කරලා තියෙනවා. ඉතින් ඒවා හරියාකාරව අපි කරලා අවසන් කරලා තියෙනවා. තව අපි හරි ඔබතුමාලා ළමාරා කියන්නේ ඔබතුමා නිට්ටඹුව පොලිසියෙන් හෝ එහෙම නැත්නම් පොලිස් ළමා හා කාන්තාකාරයන්ගෙන් විමර්ශනයක් කරනවද? දැන් මේ අටමස්ථානාධිපති හිමියේ අය එතනම ආවාසේ මේ ළමයා ප්‍රයෝජනය කළා කියලා ඔබතුමාලා සක්කාර මේ තරඟට ගත්තා. තවත් මෙවැනිම සිදුවීම් මේ ස්වාමීන් වහන්සේ අතින් වෙලාද? මොකද ඒ ස්වාමීන් වහන්සේගේ ධනෙ බලය මේවත් එක්ක යට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොදුවේ විමර්ශනයක් කරනවද කොහොමද? එහෙම පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. ඒක ගැන කිසි ප්‍රශ්නයක් කිසි ගැටලුවක් නැහැ. මේ අපිට ඒ ගැන විමර්ශනය කිරීමේ හැකියාව තියෙනවා. දැනට එහෙම තොරතුරක් පැමිණිල්ලක් ලැබිලා නැහැ. ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරිණිය විවෘත අධිකරණයේදී පොලිසියට කරපු චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය ස්ථාවරය කොයි වගේද? අපි සියලු විමර්ශන කටයුතු නිසි පරිදි කිසිදු බලපෑමකින් තොරව කරලා ඊට අමතරව ඒ විමර්ශන වලින් ලැබිච්ච තොරතුරු ප්‍රකාරව ඒ සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා අපි පොලිස් ස්ථානයක් එහෙම නැත්නම් විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ යුතු සියලු කටයුතු අපි සිද්ධ කරලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. මයික් එක ගන්න කියලා. එතකොට ඔබතුමා කියන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් ඉහළ පැලැන්තියේ ඉන්න අයට එහෙමද නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක් අත්අඩංගුවට ගන්නකොට අර විදිහේ නිසි ක්‍රියාමාර්ග නිසි විමර්ශනය කරලාද කරන්නේ පොලිස් අත්අඩංගුව? විමර්ශනයක් පොලිසියේ කරන විමර්ශනයක් සිදු කරපුවාම විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් වෙන්නේ අපිට තොරතුරක් ලැබුණාට පස්සේ ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ. ඉතින් විමර්ශනයෙන් විමර්ශන නිලධාරියා සෑහීමටපත් වෙනවා නම් ඒකට අදාළව අත්අඩංගුවට ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් අපි විමර්ශනය සිදු කරලා ඒකට අදාළව කරුණු අපි සෑහීමටපත් විය හැකි කරුණු විමර්ශන නිලධාරීන්ට තිබුණොත් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. දැනට ඒ දරුවාගේ සහ ඒ මවගේ මවගේ ප්‍රකාශනුත් ඇත්තට මේ අපරාධය ගැන අනාවරණය වෙලා තියෙනවානේ. ඒ සැකකාරියෙක් වුණාට දරුවාගේ සහ මවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය මොන වගේ පියවරක් දරන් තියෙන්නේ? විශේෂයෙන්ම අපි මෙවර අධිකරණයේදී විශේෂ ඉල්ලීමක් සිදු කරා ඒ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ දැනට රඳවා තබා සිටින ස්ථානය ඒ ස්ථානයේ දැරියට අවශ්‍ය ආරක්ෂාව තියෙනවා. ඊට අමතරව අපි පොලිස් ආරක්ෂාවත් මේ ස්ථානයට ලබා දීලා තියෙනවා. ඇය ඒ ස්ථානයේ ආරක්ෂිතව සිටින බැවින් ඒ ස්ථානයේම දැරියව තවදුරටත් තබන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් කරා අධිකරණේ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මව මෙතනදී සැකකාරියක් විදිහට විශේෂයෙන්ම මේ අපරාධය සම්බන්ධව ආධාරවල දීමට සැකකාරියක් විදිහට නම් කරලා තියෙන්නේ. ඇය අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටියා. මව සම්බන්ධයෙන් මොන හරි ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා දැනුවත් වුණොත් එහෙම නැත්නම් ඉල්ලීමක් කරොත් ඒ සම්බන්ධයෙන් අනුරාධපුරේ පොලිසියට දැනුම් දීලා ඒ ඉදිරි ආරක්ෂාව සම්බන්ධ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මේ දැරිවිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම හිතන්නේ පැමිණිලි කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය ගත්ත ක්‍රියාමාර්ග මොනවද? නෑ ඒ සම්බන්ධයෙන් නම් මගේ දැනුවත්භාවයක් නෑ. ඒක ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග. නමුත් ඒකේ
අන්තර්ගත කාරණේ සම්බන්ධව නම් ඒකේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව නිරීක්ෂණය වුණා. දැන් සරෝජා පොල්රාජ් ඇමතිතුමියගේ ලේකම්වරයා විසින් පොලිස්පතිතුමාට මේකට දැනුම් දීමක් කරලා තියෙනවා කියලා අපි ලෙටර් එකක් දැක්කා. ඒ වගේම NCP එකට අපිත් ඇතුළුව අපි පැමිණිලි රාශියක් සිද්ධ කරලා තියෙනවා. සටහනක්වත් ගන්න එන්න කිව්වද? සාමාන්‍ය මිනිස්සෙක්ට මේ වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඒක පැමිණිලි කරපු ආයතනයෙන් ඔබතුමිය විමසීමක් නෑ දැන් කරන්න පොලිස් මහත්මයා මම හිතන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශයට උත්තර දෙන්න පුළුවන් නේ. බොහොම ස්තුතියි සුබ මධ්‍යහනයක් වේවා. ඔබ නිවැරදි මේ වන විට ළමහා කාන්තා කාර්යාංශයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා. ළමහා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමියත් සමග මම සම්බන්ධ වුණා. ඇය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා තිනවා. ඔහුට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ස්ථානයට වාර්තා කිරීම සඳහා උපදෙස් ලැබිලා තිනවා. ඒ අනුව මෙහි විමර්ශනයේ ප්‍රතිඵල ඉදිරියේදී අපට දැනගන්නට හැකි